Welcome to my YouTube channel. ඔන්න මම අද හදන්න යන්නේ bok choy එකක්. හරිද? stir fry bok choy එකක්. ingredient bok choy උයි අපිට ඕනේ වෙනවා මේවා ටිකක් මොනවාද මේ dry chili මේ green leaves මේ චූටි මේ කෑලි ටික අගිසි මේ සුදු ලුණු ginger and garlic එච්චරයි. තව අපිට අවශ්‍ය වෙනවා bell pepper. ඉතින් bell pepper ඔක්කොම දාන්නේ චූටි ගෙඩියක් අර කලර් එකෙන්. ඉතින් කොහොමද ගමු පොඩි කිචන් එක මගේ පොඩි කිචන් එක මොනවත් හිතන්න එපා. ඒක හේතුවා ඉස්සෙල්ලා මෙන්න මේවා හොඳට හොද ගන්න මොකද වැලි තියෙනවා. වැලි තියෙනවා ඒ හින්දා හොඳට හොද ගන්න ඕනේ. මං හේදුව එකපාරක් මම තව පාරක් හොදනවා. එච්චරයි. අපි ටක් ගාලා මේකත් හදාගමු. ඔච්චරයි අපිට අවශ්‍ය වෙන්නේ. ලිප පත්තු කරගත්තා. හරිද? අන්ති කොහොම තියමු. මගේ පිහිය ගමු. හරිද? දැන් අපිට garlic චුටි කෑල්ලක් ඕනේ නෝ. වැඩි නෙමෙයි. පොතු ගහන්න පොතු ලෙලි ගහන්න එහෙම ඕනේ. මේකේ පොත්තේ තමයි ගුණ තියෙන්නේ. හරිද? මොම කරලා හීනියට මේව කරගන්න වැඩි මේ සුද්ධ කරගන්න කමන්නේ. ඊට පස්සේ හොඳට හේදුවනම් හරි. අර ඒකේ තියෙන ස්පිරිට් එක යනවා. පොත්ත විසික් කෙරුවා මේක ඊට පස්සේ හීනියට ලියා ගන්නවා. ඔන්න අපේ ඉඟුරු ටික හරි. ඉස්ද ඉඟුරු. හරිද? හීනියට ලියා ගන්නවා ඉඟුරු ටික. කිලින් අතට ජූලියන් කියලා කියන්නේ. හරිද? දැන් මේ සුදු ලුණුත් මේ වැඩි අනම්මනම් ඕනේ ගෙඩි ගණන් ඕනේ මේ බලන්න බීකෝ කීයද 1 2 3යි හරිද 4යි හරිද 4යි චූටි කෑල්ලක් ගන්න ඔච්චරයි guys. මේ වැඩි හරි. දැන් අපි මේකට තෙල් ටිකක් දාගමු. මෙච්චර ලොකු ගෙඩියක් ඕනේ නැහැ. මේ පොඩ්ඩක් තිබ්බම ඇති. මේකත් මෙහෙම හීනියට ලියා ගන්න. හීනියට කියන්නේ මෙහෙම රවුන්ඩ් පෙති පෙති වගේ. සුදු ලුණු ටික හරි. දැන් අපිට අවශ්‍ය වෙනවා මේකට මේ චූටි කෑල්ලක් දාමු. ගොඩක් නෙමෙයි එක පළුවක් හොඳටම ඇති. පොඩි ඉන්ග්‍රීඩියන්ට් එකෙන් හදන්න ඉගෙන ගන්න. මහා ලොකු ගණන් ඕනේ. මං හරි ආසයි පොඩියට හදන්න. තමයි එක ලුණු ගෙඩියෙන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි හරි හැදිල්ල කියන්නේ. පේනවනේ guys මේක පොඩ්ඩක් හීනියට මෙහෙම කපා ගත්තා. ඉවරයි අපි කපන ටික ඔන්න කපා ගත්තා. එතකොට මේක අපි මෙහෙම කපා ගමු. ඒ අර ඇට ටික ආවම තමයි ස්පයිසි ගතිය එන්නේ පොඩ්ඩක් දන්න. ස්පයිසි ගන්න නැත්නම් ඉතින් මේ ඕනේ. මට මේක එනවා 아무තු මේකක්. එච්චරයි. දැන් අපි මේක හොදගත්තනේ. මේක මෙතනින් මෙහෙම කපනවා. කතා ඉවරයි. ඔන්න ඔච්චරයි දාන්න තියෙන්නේ guys. ඊටු ටික අපි දෙම්මට පස්සේ දාගමු. මේක ලිපෝන් කෙරුවා. අපි තෙල් චුට්ටක් ගත්තා. දැම්ම තෙල් ටික වැඩි නෙමෙයි
ගානට හරිද ඒ තෙල් එකටම අපි දාගන්න ඕනේ මේ කොහොමගේ සෙසමි බෝතලේ නෑනේ කොහෙද ආමේ තියෙන්නේ සෙසමි ඔයිල් ටිකක් මේකටම ඇඩ් කරගත්තා එච්චරයි ඊට පස්සේ අපිට මේ ටික දාන්න තියෙන ගයිස් එච්චරයි දඟලන්න දෙයක් නෑ කොහොම දාන්න බය වෙන්න එපා ඔක්කොම ටික කොහොම දාන්න ලේසි එකක් මේක ඊට මේ ටික ඉන් කැපුවා දැම්මා හොදලා තියෙන්නේ නැත්තම් මෙන්න මේ හරිය වැලි එහෙම තියෙන්න පුළුවන් කැපුවා දැම්මා මේකත් හරි මොන්නේ එච්චරයි දැන් අපි හදලා ඉවරයි මෙන්න මේ ටිකක් දාමු මට ඒක අමතක වුණා සිදයක් නෑ මේ බොක්ස් ඔයිල් එක ඉතින් කපමු right එක්කනේ එක මෙන්න අපි තාම මොනවත් ලුණු ගම්මිරිස් මොනවත් දැම්මේ නෑ මම හරිද මේකේ මේවා වැඩි නෑ පොඩ්ඩක් දන්නේ නැත්නම් නිකන් ලෝ ප්‍රොෆයිල් එක යන්න නියමයි වැඩි විදන් නෑ ගාන්ට පේනවද මේකත් හරි අඩටක් ගාලා අසුද්ධ කරන අන්තිමට තියෙන්නේ ඉන්ග්‍රීඩියන්ට් 3යි දාන්නේ ඉච්චරයි එකත් ඉවරයි එක්කනේ ඔක්කොම දාන්න ඕනේ එක්කනේ guys පොඩි කුස්සියේ තින් මගේ ගණන් ගන්න එපා මගේ පොඩි කිචන් එක දැන් ඔන්න තාම අපි ලුණු ගම්මිරිස් මොනවද දැම්මේ නැහැ මේ පොඩ්ඩක් පොලේ මේ වෙනකන් ඉන්නේ ඔන්න දැන් හරි ගාන්ට අපි එතකොට දාගන්නවා මේ ෆිෂ් සෝස් ටිකක් එනෝනේ ෆිෂ් සෝස් ටිකක් මෙහෙ දාගන්න මගේ ඒක ඉවරයි තව එකක් ගෙනාවා ෆිෂ් සෝස් ටිකක් දාගන්න මේක නම් ඉතින් කොයි විලිත් මං ගාව තියෙනවා එච්චරයි මේකේ ලුණු ගතිය තියෙනවා ඒ හින්දා අපිට ලුණු ඕනේ නැහැ ගම්මිරිස් විතරයි දාන්න ඕනේ එච්චරයි අපේ මේක ඉවරයි අපිට ඕගලන්ට roasted peanuts එහෙම දාන්න ඕන නම් ඕනනම් දාගන්න පුළුවන් මොකද ඇලර්ජික් තියෙනවා නම් ඒක හරියන්නේ නැහැ සමහර කට්ටියට ඇලර්ජික් ඔන්න ගම්මිරිස් ටිකක් දානවා ඒකත් ඉවරයි guys ඔහොම තමයි roasted bok choy එකක් හදන්නේ මේක fried rice එකක් එක්ක white rice sweet and sour pork එකක් එක්ක chicken එකක් එක්ක ඕන එකක් එක්ක හොඳයි අපි පොඩ්ඩක් කාලා බලමු චූටි කෑල්ලක් කොහොමද හොඳද කියලා
ඕ දැන් ඉවරයි. දැන් ආපහු ලිප නිමන්න ඕනේ. වැඩියත් බෙරි කරන්න එපා. ක්‍රන්චි ගතියක් තියෙන්න ඕනේ. මට තව චුට්ටක් ෆිෂ් සෝස් ටිකක් දැම්මා. ඒ ලුණු ගතියට එච්චරයි. ඕගලන්ට ෆිෂ් සෝස් නැත්තම් දාන්න පුළුවන් ලුණු ටිකක්. එච්චරයි. ලුණු ටිකක් දාලා සෝය සෝස් ටිකක් දාන්න. ෆිෂ් සෝස් නැත්තම්. එහෙනම් ගයිස් මට ලයික් එකක් දෙන්න ඕන. මේකත් ඉවරයි රෝස්ටඩ් බොක් චෝයි.